ගලක් වෙලා මේ Happy birthday dear amma. හායි ගොඩක් කාලයකට පස්සේ බ්ලොග් එකක් අරගෙන එනවා. ඉතින් හෙට අපේ අම්මගේ බර්ත්ඩේ එක. ඉතින් as usual මම කේක් එක හදන ගමන් ඉන්නේ. ඉතින් ඔයාලා දන්නවනේ මම හැම වෙලාවෙම කේක් එක්ස්පෙරිමන්ට්ස් කරන්නේ. ඉතින් මේ පාර මම ස්ට්‍රෝබෙරි කේක් එකක් තමයි හදන්නේ. ස්ට්‍රෝබෙරි කේක් එකක් කිව්වට ඇත්තටම චොක්ලට් කේක් එකක්. චොක්ලට් කේක් එක ලේයර් කරද්දී මම මැද්දට ෆ්‍රෙෂ් ස්ට්‍රෝබෙරිස් තමයි දාන්න හිතාගෙන ඉන්නේ. ඉතින් අපි බලමු වැඩේ සක්සස්ෆුල් වෙයිද කේක් එක රසට එයිද කියලා. මම මුලින්ම කළේ චොක්ලට් ගනාෂ් එක හදාගත්ත එක. ඒක හදලා ෆ්‍රිජ් එකේ දැම්මා. ඊට පස්සේ ස්ට්‍රෝබෙරි ටිකත් පීසස් වලට කපලා වතුර ටිකක් සීනි ටිකක් දාලා රත් කරගත්තා. ඉතින් ඒ දෙක තමයි මේ ෆ්‍රිජ් එකේ තිබිලා මම එළියට ගත්තේ. Oh my god. මං චොක්ලට් ගනාෂ් එක හදාගත්තා. ඒක ගල් වෙලා වෙනදට එම් වෙන්නේ නැහැ. Okay. දැන් මට සිද්ධ වෙනවා ඒක මනට මෙල්ට් කරගන්න. ටක් ගාලා වතුර ටිකක් උණු කරලා ගලක් වෙලා මේ sorry for the bad lighting. වතුර කුණු වෙනකල් අද උදේ ඉඳලා මට මාර අකරතැබ්බ තමයි වෙන්නේ. ඔන්න මම කේක් එක හැදුවා. කේක් බැටර් එක හොඳට හදලා oven එකට දාන්න තමයි මතක් වුණේ. මට බේකින් පවුඩර් දාන්න බැරි වුණා කියලා. ඉතින් අද කේක් එක හදලා තියෙන්නේ බේකින් පවුඩර් නැතුව. ඉතින් ඒක හින්දා ඇත්තටම මේ මං බටර් එක හොඳට බීට් කරලා තිබිච්ච නිසා වෙන්න ඕනේ කේක් එක ලොකු ප්‍රශ්නයක් වුණේ නැහැ. හැබැයි මට වැඩි වෙලාවක් බේක් කරගන්න උනා. ඊට පස්සේ කේක් එක ට්‍රේ එකෙන් ගලව ගනිද්දී එකපාරට ගැලවුන්නේ නැහැ. ඊට පස්සේ මම පොඩක් පිහියක් දාලා වටේ බුරුල් කරගත්තා. බලද්දී කේක් එකේ පැත්තක් කැපිලා ගිහිල්ලා. ඉතින් දැන් කේක් එකේ ෂේප් එක පොඩක් වෙනස් කරන්න වෙනවා. මට අර කැපිලා ගිය ටික පේන්න නැති වෙන්න. දැන් මේක. ඉතින් ඔහොම තමයි. බලමු අපිට ඒ ටික වහගෙන ලස්සන කේක් එකක් හදාගන්න පුළුවන් වේද කියලා. මම ෆයිනල් අවුට්පුට් එක ඔයගලන්ට පෙන්නන්නම්. ෆයිනලි කේක් එක done. මෙන්න මේක තමයි ෆයිනල් අවුට්පුට් එක. මුලින් මං හිතාගෙන හිටියේ ස්ක්වයර් ෂේප් එකට මේක හදනවා කියලා. පස්සේ හිතුණා ටිකක් යුනික් වෙන්නත් එක්ක මේ වගේ අටපට්ටමක් විදියට හදනවා කියලා. ඉතින් මුලින්ම කරපු ඩෙකෝ එක මට හිතුණා ටිකක් හිස් කියලා. ඒ නිසා මම තව පොඩි දේවල් ටිකක් එකතු කරගෙන මෙන්න මේ විදියට ෆයිනල් අවුට්පුට් එක හදාගත්තා. Good morning. දැන් වෙලාව උදේ 5යි. මේ තියෙන්නේ මම ඊයේ හදලා ඉවර කරපු කේක් එක. ඉතින් මේ විදිහට තමයි ෆයිනල් ඩෙකෝ එක මම කරගත්තේ. මගේ ළඟ පොඩි ටොපර් එකක් තිබ්බ ලව් කියලා ගහලා මම ඒක කඩලා මේ විදිහට කේක් එකට ෆික්ස් කරලා චුට්ටක් කේක් එක ලස්සන කරගත්තා. දැන් මේක අරගෙන යන්න ඕනේ අම්මට දෙන්න. මොකද අද ඔෆිස් ඩේ එකක්. අද ඔෆිස් යන්න ඕනේ. ඉතින් ඔෆිස් යනකොට මම උදේ 6:00 වගේ වෙද්දි ගෙදරින් යනවා. ඉතින් ඒකින්ද ටක් ගාලා මේ ටික දීලා අම්මිට විශ් කරලා අපහු ගෙදර එන්න ඕනේ ඔෆිස් යන්න ලෑස්ති වෙන්න. Happy birthday to you. Happy birthday to you. Happy birthday dear amma. Happy birthday to you. තව ඩිංගෙන් මම තමයි සර්ප්‍රයිස් වෙන්නේ. ගෙදර ළඟට ගිහිල්ලා අම්මට කෝල්ස් ගත්තා. ලෑන්ඩ්ලයින් එකට මොබයිල් එකට එකක්වත් ආන්සර් කරේ නෑ. ඉතින් මං හිතුවා ඇත්තටම හැරව ගන්න බැරි වෙයි කියලා. කොහොම හරි අන්තිම විනාඩි 5කට විතර පස්සේ ඔන්න අම්මා හැරලා ආවා. කේක් එක ගැන කියනවා නම් කේක් එක ඇත්තටම මාර රසයි. ස්ට්‍රෝබෙරි රස හැබැයි මං හිතුව තරම් තදට ආවේ නැහැ. ලාවට තමයි ඒ ෆ්ලේවර් එක දැනුනේ. මම හිතනවා මේක සෑන්ඩ්විච් කරද්දි මම තව ටිකක් වැඩිපුර ස්ට්‍රෝබෙරි දැම්මනම් ඒක එහෙම නොවෙන්න තිබුණා කියලා. ඉතින් that's a lesson for the next time. සර්ප්‍රයිස් තාම ඉවර නෑ. දවසත් තාම ඉවර නෑ. ඉතින් එදා අපි ගියා ඩිනර් එකකට. මම ඔෆිස් ගියපු නිසා හස්බන්ඩ් අම්මව පික් කරගෙන එක්කරගෙන ආවා. මම ඒගොල්ලන්ට මගින් ජොයින් වුණා. අපි ඩිනර් වලට ආවේ වෝටර්ස් එජ් හොටෙල් එකට. එයාලගේ ඉන්ටර්නැෂනල් බෆේ එක තමයි අපි මේ දවසේ try කරුවේ. ඉතින් මේක වෙනවා per person 6900 net මට මතක විදිහට. කෑම ගැන කියනවා නම් ගොඩක් හොඳ food variety එකක් තිබුණා.
සුප් වර්ග 2ක්, ගොඩක් ලොකු බ්‍රෙඩ් කෝන් එකක්, ඊට පස්සේ කහබත් එක්ක එකට සෙට් වෙන මෙනු එකක්, ඊට පස්සේ සීෆුඩ් අයිටම්ස්, පීට්සා, ලසානියා මේ වගේ ඔප්ෂන්ස් ගොඩාරියක් තිබුණා. ඉතින් මමත් ඒ ගොඩක් ඒවායින් චුට try කරුවා. ඉතින් කෑමත් හරිම රසයි. ආයි වගේම කියන්න ඕනේ යාළගේ ඩෙසර්ට් variety එක නැත්නම් ඩෙසර්ට් කෝන් එකෙත් ගොඩාක් ලොකු variety එකක් තිබුණා. සහ ඒවත් හරිම රසට තිබුණා. ඒ වගේම මම මේ බෆේ එකේ දැක විශේෂම දේ තමයි යාළගේ බෙවරේජස් වර්ග 3ක් තිබුණා. ඒ තුනෙන් 2ක් ඇල්කොහොලික්, එකක් non alcoholic beverages. ඉතින් මම බෆේ එකක alcoholic beverages බෆේ එකට include කරලා තියනවා දැකපු first time තමයි මේ. ඉතින් කෑම ගන්න ගමන් ඉද්දි මෙන්න මේ වගේ ධාරානිපාත වර්ෂාවකුත් ඇදගෙන වැටුණා. තව විශේෂ දෙයක් කියන්න ඕනේ. ඒගොල්ලන්ගේ කාර් පාක් එක තියෙන ටිකක් ඈතට වෙන්න. ඉතින් ඒගොල්ලන් කාර් පාක් එකේ ඉඳලා රෙස්ටොරන්ට්ස් වලට අපි වෙක් කරගෙන යන ෂටල් සර්විස් එකකුත් දාලා තියෙනවා. ඒ වගේම තමයි ස්ටාෆ් එකේ ෆ්‍රෙන්ඩ්ලිනස් එක, රෙස්පොන්සිව්නස් එක, සපෝට් එක, ඒ හැම දෙයක්මත් ඇප්‍රීෂিয়েට් කරන්න ඕනේ. යාළ ගොඩක් හොඳ සර්විස් එකක් අපි ගිය වෙලාවෙ ඉඳලා අපිට දුන්නා. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි අම්මව දෙවෙනි වතාවට සර්ප්‍රයිස් කරුවේ. මේ වෙලාවේ එහා පැත්තේ ටේබල් එකේ ඉඳපු අයත් අම්මට ක්ලැප් කරා. ඉතින් අඳුරන්නවත් නැති කෙනෙක් වෙනුවෙන් ඒ වගේ ක්ලැප් කරන්න කොයිතරම් ලස්සන හිතක් තියෙන්න ඕනද නේද? එහෙනම් එයාලට තෑන්ක් කරන ගමන් අදට ගිහින් එන්න. පරිස්සමින් සතුටින් එන්න.